දේවෝපකාර විවාසේදී සෙත් රට වැස්සන්ගේ කාලෙ සොඳා දුර්භික්ෂයාය සිඳී මංගල්‍ය සාර විවාසේදී සෙත් බොම ප්‍රීති ഘോഷා ඇසෙන්නා මේ සිව් දිසා බොම ප්‍රීති ഘോഷා ඇසෙන්නා මේ සිව් දිසා සිත අත්පත් වේවා මන්ත්‍රි කුමරි හට දැන් සිත අත්පත් වේවා මන්ත්‍රි කුමරි හට දැන් රාජ සම්පත් නොමින් දේය රාජා උතුම් රාජ සම්පත් නොමින් දේය රාජා උතුම් කුමරාගේ පිනක් මෙයි වාසනාවෝ වාසනාවෝ. අයිබෝවන් අපේ YouTube සංගීත පන්තියත් එක්ක මේ වෙලාව එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔයාලා මේ ගීතය අහලා තියෙනව නේද? හොඳට මතක් කරලා බලන්න 6 වසරේදී ඉගෙනගත්ත නූර්ති ගී පාඩමේ එන නූර්ති ගීතයක් තමයි මම දැන් ඔයාලට ඉදිරිපත් කරේ. ඉතින් මේ 6 වසර නූර්ති ගීයක්නේ. ඉතින් අද මේ සූදානම් වෙන්නේ 6න් 7ට ආපු ඔයාලට පළවෙනි වාරයට දෙවෙනි වාරයට සහ තුන්වෙනි වාරයට නියමිත නූර්ති ගීත 3ක් ඉගෙන ගන්නයි. මෙතනදී මම ඔයාලට දෙයක් කියන්න ඕනේ. මම මුලින්ම ඉදිරිපත් කරන ගීතය පළවෙනි වාරයට නියමිත ගීතයක්. දෙවෙනි ගීතය දෙවෙනි වාරයට නියමිතයි. තුන්වෙනි ගීතය තුන්වෙනි වාරයට නියමිතයි. ඉතින් අපි බලමු ඒ නූර්ති ගීත අයිති වෙන නූර්ති නාට්‍යවල විස්තර කොහොමද කියලා. ආදරණීය දුවේ පුතේ නූර්ති නාට්‍ය ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරිම චරිතයක් තමයි නීතිඥ ජෝන් ද සිල්වා මහත්මයා. නීතිඥ ජෝන් ද සිල්වා මහත්මයා කියලා කියන්නේ මුල් කාලීන ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට ලොකු සේවයක් ඉෂ්ට කරපු නාට්‍යවේදියෙක්. ඒ වගේම නීතිඥවරයෙක්. ඉතින් නීතිඥ ජෝන් ද සිල්වා මහත්මයා තමයි අපි මේ මුලින්ම කතා කරන්න හදන රාමායනයේ නූර්තිය නිෂ්පාදනය කරන්නේ. මේ රාමායනයේ නූර්තිය 1886 දී පුෂ්පශාලාවේ තමයි මුල්වරට ප්‍රදර්ශනය කරන්නේ. නමුත් පස්සේ කාලෙක ඉන්දියාවේ ඉඳන් ලංකාවට පැමිණි විශ්වනාත් ලව්ජි කියන නූර්ති සංගීතඥයව ජෝන් ද සිල්වා මහත්මයාට මුණ ගැසෙනයින් පස්සේ මුල් රාමායනයේ කතාවේ සංගීතමය පැත්ත තව තවත් දියුණු කරලා නැවත වේදිකාගත කරනවා. ඒ 1904 අවුරුද්දේදී. ඉතින් අපි මේ ඉගෙන ගන්නේ අවුරුදු 100කටත් වඩා පැරණි නූර්ති නාට්‍ය ගීතයක්. දරුවනේ ඔයාලා අහලා තියෙනව නේද රාමායනයේ කතාව? රාමායනයේ කතාව කියන්නේ ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි කියන රටවල් දෙකම සම්බන්ධ කතා පුවතක් කියලා ඔයාලා දන්නව ඇතිනේ මේ වෙනකොට. ඉන්දියාවේ හිටිය දරුවනේ වාල්මීකි කියලා පඬිවරයෙක්. එතකොට වාල්මීකිගේ රාමායනයේ කතා පුවත එකක්. ලංකාවේ අපි රාවණා රජුරුව සම්බන්ධව විවිධ මතිමතාන්තර දරනවා. ඉතින් මේ කතාවට පාදක වෙන්නේ වාල්මීකිගේ රාමායනයේ කතා පුවතයි. ඉතින් දුවේ පුතේ ඔයාලා කැමති නැද්ද? රාමායනයේ නූර්තියේ මේ ගීතය ඉගෙන ගන්න කලින් මේ ගීතේ ගායනා කරන්න පාදක වුණු අවස්ථාව මොකක්ද කියලා දැනගන්න. ඒ නිසා මම දැන් ඔයාලට කෙටියෙන් පැහැදිලි කරන්නම් මොකද්ද මේ අපි දැන් ගායනා කරන්න හදන නූර්ති ගීත පාදක වුණු ඒ කතා පුවත කියලා. ඔයාලා අහලා ඇතිනේ රාම කුමරු සරණ පාවා ගත්තේ සීතා දේවිය කියලා. ඉතින් රාම කුමරු සීතා දේවිය සරණ පාවා ගත්තයින් පස්සේ රාම කුමරුගේ සහෝදරයෙක් වන ලක්ෂ්මණ සමග ඒ තිදෙනාම වනගත වෙනවා. ඒ කියන්නේ ආරණ්‍යගත වෙනවා. ඉතින් මේ අතරවාරයේදී රාවණා රජතුමාගේ සහෝදරයේ සහ රාම ලක්ෂ්මණ අතර ඇතිවෙන ගැටලුවක් නිසා ලක්ෂ්මණ කුමරු විසින් රාවණ රජතුමාගේ සහෝදරයගේ නාසය කපා දමනවා. මේ ගැටලුවට රාවණ රජතුමා මුහුණ දෙනකොට රාවණා තීරණය කරනවලු සීතාව පැහැරගෙන ආ යුතුයි ලංකාවට කියලා. ඉතින් සීතාව පැහැරගෙන ආවයින් පස්සේ රාම සහ ලක්ෂ්මණ කලබල වෙලා සීතා දේවිය සොයා බලනවා. ඔවුන් වනාන්තරයේ කලබලෙන් එහෙ යමින් සීතා දේවිය සොයනකොට ඔවුන්ට මුණ ගැහෙනවා අංජනම් දේවියගේ පුත් හනුමාව. ඉතින් හනුමා රාම සහ ලක්ෂ්මණ සමග කරන කතා බහේදී සීතා කුමරියගේ පැහැර ගැනීම ගැන දැනගෙන ලංකාවට ගිහිල්ලා සීතා කුමරිය බේරගෙන එන්න හනුමා පොරොන්දු වෙනවා. ඉතින් මේ හනුමා ලංකාවට යන කලින්
දැන් රාම කුමරුට සහ ලක්ෂ්මණ කුමරුට මුණ ගැහෙනවනේ. ඒ මුණ ගැහෙන්නේ හනුමා මොනවා කරනකොට කියලාද ඔයාලා හිතන් ඉන්නේ? හනුමා හරිම ලස්සන ගීතයක් ගායනා කරනවා. වනාන්තරයේ සිරි නරඹමින් පළවැල භුක්ති විඳිමින් ඉතාම සතුටින් ගායනා කරන ගීතයක් මේ. එහෙනම් අපි අහලා බලමු මේ නෘත්‍ය ගීතය මොකක්ද කියලා. මං හිතන්නේ දැන් ඔයාලට තේරෙන්නේ නැති හනුමා විසින් ගායනා කරන මෙම ගීතය කොයි වෙලාවෙද නාට්‍ය ගායනා කරේ කියලා. මේ ගීතයේ සංගීතමය පැත්ත ගැන අපි ටිකක් කතා කරමු ඉස්සෙල්ලාම. දරුවනේ මේ ගීතය කෙම්ටෝ තාලයට තමයි මුල් කොටස් ටික ගායනා කරන්නේ. කෙම්ටෝ තාලය ඔයගොල්ලෝ අහලා තියෙනවද? තබ්ලාවෙන් වාදනය කරන මාත්‍රා 3 තාලයේ කඩිනම් තාලයේ විදිහට තමයි අපි කෙම්ටෝ තාලය හඳුන්වන්නේ. එතකොට 1 2 3 1 2 3 1 2 3 1 2 3. මේ ගීතයේ අවසාන කොටසේදී නැවත මාත්‍රා 4න් 4 ගීතයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ 1 2 3 4 1 2 3 4. අපි ගමු කෙහෙරව තාලය. ධාගේ නති නක්ක දින. අන්නේ කෙහෙරව තාලයටත් මේ ගීතේ එක්තරා කොටසක් ගායනා කරනවා. ඉතින් ඒකේ තේරුම මේ ගීතෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් සමහරට වාර විභාගෙට කෙම්ටෝ තාලය සහ කෙහෙරවා තාලය කියන තාල දෙකම භාවිතා කරලා ගායනා කරන නෘත්‍ය ගීතය කුමක්ද කියලා. අන්න එතකොට ඔයාලට අමතක කරන්න බෑ රාමායනේ නෘත්‍යයේ මේ අඹදඹ නාරං කියන ගීතය. එහෙනම් අපි ගායනා කරලා බලමු මොන වගේද කියලා. දරුවනේ මම මුලින්ම සම්පූර්ණ ගීතේ ගායනා කරලා ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මාත් එක්ක කොටසින් කොටස ගායනා කරලා ගීතය හොඳින් පුරුදු පුහුණු වෙන්න. අඹදඹ නාරං කෙසෙල් දෙල් පනා කකාමේ වනාස පාලබනෙම්. අඹදඹ නාරං කෙසෙල් දෙල් පනා කකාමේ වනාස පාලබනෙම්. ගංගාවේ ඔලු ඇත්තේ වායේ කැම නැත්තේ ඇත්තේ පුෂ්ප අත්තේ අත්තේ වා පිපේ. ගංගාවේ ඔලු ඇත්තේ වායේ කැම නැත්තේ ඇත්තේ පුෂ්ප අත්තේ අත්තේ වා පිපේ. අඹදඹ නාරං කෙසෙල් දෙල් පනා කකාමේ වනාස පාලබනෙම්. පක්ෂීනාදේ රැට සේවි හීන් හඬම වෙත්මයි. පක්ෂීනාදේ රැට සේවි හීන් හඬම වෙත්මයි. මල්ලිකාවෙල් බෝතිබෙන්නා මල්ලිකාවෙල් බෝතිබෙන්නා විශාල මේ වනේ මං ප්‍රවේශම් බොම වෙලා ඉන්නෙම්. ප්‍රවේශම් බොම වෙලා ඉන්නෙම්. වාස සොඳා මෙද්දි බිඳා ප්‍රීති හදා වීලි බඳා බෝමාදම් මෙත්ති මේ ගසේ. වාස සොඳා මෙද්දි බිඳා ප්‍රීති හදා වීලි බඳා බෝමාදම් මෙත්ති මේ ගසේ. අඹදඹ නාරං කෙසෙල් දෙල් පනා කකාමේ වනාස පාලබනෙම්. ඉතින් ඔන්න ඔය ගීතේ තමයි රාමායනේ නෘත්‍යයේ 7 ශ්‍රේණියට පළවෙනි වාරයට නියමිත නෘත්‍ය ගීය. මං හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති ගීතේ කොහොමද ගායනා කරන්න කියලා. ඉතින් දුවේ පුතේ අපි එහෙනම් දැන් ගීතේ කොටසින් කොටස අභ්‍යාස කරමු. මම එක පේලියක් ගායනා කළාම ඔයාලා ඒක අහගෙන ඒ පේලියම නැවත වරක් ගායනා කරන්න. මං සර්පිනාවෙන් සහාය දක්වන්නම් ඔයාලට ගායනය කරනකොට. මේ ගීතේ මේ විදිහට පුරුදු පුහුණු වුණොතින් මේ වීඩියෝ එක අවසන් වෙනකොට ඔයාලට 7 වසර පළවෙනි වාරයට නියමිත නෘත්‍ය ගීය හොඳටම පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න වැඩක් කියන්නද? ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ගීතය අන්තර්ජාලයෙන් හොයාගෙන නිතර අහන්න. එහෙම නිතර අහනකොට විභාග ලඟ වෙනකොට ප්‍රැක්ටිකල් එක ලඟ වෙනකොට ආයෙ අලුතින් පාඩම් කරන්න දෙයක් නැහැනේ. මොකද අපි අහන සරල ගීයක් වගේම අපේ මතකයේ ඒ ගීතය රැඳෙනවා. ඒ විදිහට ගීතේ නිතරම ඇහුවාම. එහෙනම් දැන් කොටසින් කොටස අපි ගීතේ ගායනා කරමු. අඹදඹ නාරං කෙසෙල් දෙල්. ඔන්න කොටස කියමු බලන්න අපි දැන්. පනා කකාමේ වනාස
පාලවනින් අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකාමේ වනාස පාලවනින් ඔන්න කියමු पुष्प आते आते वापीपे अम्बे दम्ब नारा केसिल दिल पना ककामे वनास पालबनिम अम्बे दम्ब नारा केसिल दिल पना ककामे वनास पालबनिम දැන් දෙවෙනි කොටස අපි ඉගෙන ගමු පක්ෂීනාදේ सेवी हीन हनुमदित में पक्षीनादे रैत सेवी हीन हनुमदित में मल्लिका विशाल में वने मं प्रवेशं बोम विलायिनीं वास सदा मेत्ति मिदा प्रीति हदा वेनि बदा बोमादं मेत्ति में गसे वास सदा मेत्ति मिदा प्रीति हदा वेनि बदा बोमादं मेत्ति में गसे ඉතින් දැන් ගීතේ පුළුවන් නේද ගායනා කරන්න? ඔන්න ඔය විදිහට දැන් ගීතේ නිතර නිතර අහන්න. ඒ ඇහුවාම සම්පූර්ණ ගීතය ඔබට ගායනා කිරීමට හොඳ හැකියාවක් ලැබෙනවා. දරුවනේ එහෙනම් අපි දැන් දෙවෙනි ගීතයට යමු. හොඳට මතක තියාගන්න මේ දැන් ගායනා කරන්න හදන ගීතය 7 වසර දෙවෙනි වාරයට තමයි නිර්දේශිත. අපේ ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ගේ පාලනයට නතු වෙන්න කලින් සිංහලයේ අවසාන රජතුමා කවුද? ඔව් ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. මම ඔයාලට මෙහෙම කිව්වොතින් කන්නසාමි කුමාරයාව අහලා තියෙනවද? කවුද කන්නසාමි කුමාරයා කියන්නේ? එහෙනම් මම මේ ඉතිහාස කතාවත් කෙටියෙන් සරලව ඔයාලට කියලා දෙන්නම්. මොකද අපි දැන් මේ ඉගෙන ගන්න හදන්නේ ශ්‍රී වික්‍රම නූර්තියේ එන දන්නවං හොන් අප කන්නසාමි කියන ගීතය. ඉතින් මේ ගීතය ශ්‍රී වික්‍රම නූර්තියේ මොන අවස්ථාවේදීද ගායනා කරන්නේ සහ මේ නූර්තියේ කතා පුවත මොන විදිහටද මේ ගීතය දක්වා ගලා එන්නේ කියන කාරණාව තමයි මම දැන් ඔයාලට කියන්න හදන්නේ. මොකද දරුවනේ අපි මේ කතාව ගැන ටිකක් කතා කරන්න හේතුව අපි ගීතේ ගායනා කරලා වැඩක් නැහැනේ මේ ගීතය නූර්තිය ඇතුලේ කොතනද ගායනා කරන්න කියලා හරියටම දන්නේ නැත්තන් නේද? අන්න ඒ නිසා අපි මේ ඉතිහාස කතාවත් කෙටියෙන් හෝ දැනගත යුතුයි. ඒ නිසා මම දැන් ඔයාලට කියන්නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට ඇයි කන්නසාමි කුමාරයා කියලා කිව්වේ කියලා. මහනුවර රාජධානියේදී රාජාධි රාජසිංහ රජතුමාගේ අභාවයත් සමගම රටට රජ කෙනෙකු අවශ්‍ය වෙනවා. ඉතින් මේ වෙනකොට රාජාධි රාජසිංහ රජතුමාට තමන්ගේ රජපෙළපත ඉදිරියට ගෙන යාමට පුත්කුමරුවෙක් නොසිටි නිසා එවකට පිළිමතලාවේ මහා අධිකාරම් විසින් තවත් අධිකාරම්වරු රටවැසියෝ කීප දෙනෙක් එකතු කරගෙන යම්කිසි සාකච්ඡාවක් පවත්වනවා කාවද ඊළඟට රටේ රජු බවට පත් කරගන්නේ කියලා. ඉතින් එතකොට
පිළිමතලව්වේ මහාධිකාරම්භන යෝජනාවක් එනවා රාජාධි රාජසිංහ රජතුමාගේ දෙවෙනි බිසවගේ සහෝදරියගේ පුත්‍රයා. ඒ කියන්නේ කන්නසාමි කුමරු රජකමට සුදුසුයි කියලා. මේකට හේතුව තමයි කන්නසාමි කුමාරයා මේ වෙනකොට අවුරුදු 18ක තරුණයෙක්. ඉතින් මේ කන්නසාමි කියන අවුරුදු 18ක තරුණ කුමාරයා අර්ථශාස්ත්‍රය ධර්මය හොඳින් හදාරලා විහාරස්ථාන ඇසුරෙහි හැදී වැඩිලා ලංකාවේ සංස්කෘතිය පිළිබඳ හොඳින් දැනුවත් වෙලා හිටපු කුමාරයෙක්. ඉතින් ඒ නිසා රටවැසියෝ සහ අනෙකුත් අධිකාරම්වරු කියනවා මේ නාට්‍යයේදී එහෙනම් අපි කන්නසාමි කුමාරයාව රජතුමා බවට පත් කරගමු. මොකද කන්නසාමි කුමාරයා ධර්මය සීලය රැකමින් රට හොඳින් පවත්වාගෙන යයි කියලා විශ්වාසයක් තියෙනවා කියලා උන්ට හිතෙන නිසා කියලා. ඉතින් මේ දන්නවංගුන් අප කන්නසාමි කියන ගීතය ශ්‍රී වික්‍රමනූර්තිය ගායනා කරන්නේ අන්නේ සාකච්ඡාව වෙලාවේදී කන්නසාමි කුමාරයාව රජ විදියට පත් කරගමු කියන ස්ථීර යෝජනාව ඉදිරිපත් කරපු අවස්ථාවේදී. ඉතින් ඊට පස්සේ තමයි කන්නසාමි කුමාරයා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ලංකාවේ අවසාන රජු බවට පත් වෙන්නේ. හැබැයි අමතක කරන්න එපා කන්නසාමි කුමාරයා නායක්කාර වංශික කුමාරයෙක්. ඒ කියන්නේ දකුණු ඉන්දිය සම්භවයක් සහිත කුමාරවරයෙක්. ඉතින් මේ කන්නසාමි කුමාරයා වයස අවුරුදු 18 දී ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් 1798 ඉඳන් 1815 වෙනකන් එක දිගට රජකම් කරනවා. එහෙනම් අපි මේ නූර්ති ගීයත් අහලා බලමු මොන වගේද ගායනා කරන්න කියලා. එහෙනම් නූර්තියේ නම ශ්‍රී වික්‍රම නූර්තිය, ගීතය දන්නවංගුන් අප කන්නසාමි. මේ ගීතේ ගායනා කරන්නේත් කෙම්ටෝ තාලයටම තමයි. අපි එහෙනම් ගායනා කරලා බලමු සම්පූර්ණ ගීතය මොන වගේද අපිට ඇහෙන්නේ කියලා. අප කන්නසාමි රාජදුරයේ දන්නවංගු අප කන්නසාමි රාජදුරයේ රාජදුර රාජදුර රාජදුරයේ රාජදුර රාජදුර රාජදුරයේ දන්නවංගු අප කන්නසාමි රාජදුරයේ දන්නවංගු අප කන්නසාමි රාජදුරයේ රකී බුද්ධ ධර්මශීල పూర్වේ රජුන් ලෙසේ රකී බුද්ධ ධර්මශීල పూర్වේ රජුන් ලෙසේ අධර්මිෂ්ඨ නීච ක්‍රියායයි මෙකීලකේ අධර්මිෂ්ඨ නීච ක්‍රියායයි මෙකීලකේ යයි මෙකී යයි මෙකී යයි මෙකීලකේ යයි මෙකී යයි මෙකී යයි මෙකීලකේ දන්නවංගු අප කන්නසාමි රාජදුරයේ දන්නවංගු අප කන්නසාමි රාජදුරයේ ධනී සිංහලුන්ගේ ශාස්ත්‍ර ආගම් මනාලෙසේ ධනී සිංහලුන්ගේ ශාස්ත්‍ර ආගම් මනාලෙසේ ඉතින් ප්‍රීතියෙන්ම යමව්වේ තුමා වෙතේ ඉතින් ප්‍රීතියෙන්ම යමව්වේ තුමා වෙතේ ඒතුමා 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 වෙතේ ඒතුමා 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 වෙතේ දන්නවංගු අප කන්නසාමි රාජදුරයේ දන්නවංගු අප කන්නසාමි රාජදුරයේ. ඔන්න ඔය විදිහට තමයි මේ ගීතේ ගායනා කරන්නේ. එහෙනම් දැන් අපි පේලියෙන් පේලිය ඉගෙන ගමු මේ ගීතේ ගායනා කරන්න. හරිම පහසු තනුවක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉහළ පරාසයට කටහඬ ගමන් කරනවා මේ ගීතේ. එහෙනම් දැන් මාත් එක්ක පේලියෙන් පේලිය ගායනා කරමු දරුවනේ. දන්නවංගු අප කන්නසාමි කියමු බලන්න. රාජදුරයේ දන්නවංගු අප කන්නසාමි රාජදුරයේ රාජදුර රාජදුර රාජදුරයේ දන්නවංගු අප කන්නසාමි රාජදුරයේ රකී බුද්ධ ධර්මශීල
රකී බුද්ධ ධර්ම ශීල පූර්වේ රජුන් ලෙසේ අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මෙකීලකේ අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මෙකීලකේ දන්නවං අප කන්න සාමි රාජදුරේ දන්නවං අප කන්න සාමි රාජදුරේ ඔන්න ඔය විදිහට තමයි ඒ ගීතේ ගායනා කරන්නේ. ඉතින් මේ ශ්‍රී වික්‍රම නූර්තියත් නිෂ්පාදනය කරන්නේ නීතිඥ ජෝන්ද සිල්වා මහත්මයාම තමයි. එතකොට ඔන්න 7 වසර නූර්ති දෙකක් මේ වෙනකොට නීතිඥ ජෝන්ද සිල්වා මහත්මයා විසින් නිෂ්පාදිතව අපි ඉගෙනගෙන තියෙනවා. මොනවද මේ නූර්ති දෙක? රාමායන නූර්තිය සහ ශ්‍රී වික්‍රම නූර්තිය. හොඳයි. දැන් අපි ඉගෙන ගන්න හදන්නේ විදුර නූර්තියට අදාළ නූර්ති ගීතයක්. දරුවනේ විදුර නූර්තිය නීතිඥ චාල්ස් ඩයස් මහත්මයාගේ නිෂ්පාදනයක්. ඉතින් මේ කතාවට පාදක වෙන්නේ විදුර ජාතක කතාව. ඔගොල්ලෝ දන්නවනේ විදුර පඬිතුමා කියලා කියන්නේ ධර්මය, නුවණ, සත්‍ය, ඉවසීම වගේ ගුණාංග රැසකින් පරිපූර්ණ වුණු පඬිවරයෙක්. ඒ වගේම මහා නුවණැති පුරුෂයෙක්. ඉතින් නාගලෝකයේ නාරජුගේ බිරිඳට කැමැත්තක් ඇති වෙනවා විදුර පඬිතුමාගෙන් ධර්මදේශනයක් ශ්‍රවණය කරන්න. ඉතින් මේ විදුර නූර්තියේ අන්නේ අවස්ථාවේදී නාග බිරිඳ විසින් තමයි මේ ගීතය ගායනා කරන්නේ. එහෙනම් විදුර නූර්තිය කවුද නිෂ්පාදනය කරේ? නීතිඥ චාල්ස් ඩයස් මහත්මයා. ගීතය මොකද්ද? ධම්වැසි වස්සන ලෝකේ. මම හිතන්නේ ඔයාලා සමහර විට මේ ගීතය අහලත් ඇති. එහෙනම් අපි අහලා බලමු මේ ගීතය මොන වගේද ගායනා කරන්න කියලා. මේ ගීතයට නම් පාදක වෙන්නේ කෙහෙර්වා තාලය. ඒ කියන්නේ මාත්‍රා 4න් 4 තමයි මේ ගීතය ගායනා කරන්නේ. ධම්වැසි වාසන ලෝකේ විදුර පඬි ධම්වැසි වාසන ලෝකේ විදුර පඬි නොදක විය මාලය ශෝකේ විදුර පඬි හොඳයි එහෙනම් අපි දැන් මේකේ කොටස ගායනා කරලා නාදමාලාව හොඳින් තහවුරු කරගමු. ධම්වැසි වාසන. ඔන්න දැන් කොටස කියමු. ලෝකේ විදුර පඬි. කියමු බලන්න. ධම්වැසි වාසන ලෝකේ විදුර පඬි. දෙවෙනි කොටසත් ඒ තනුවම තමයි. නොදක විය මාලය ශෝකේ විදුර පඬි. දැන් දෙවෙනි කොටස අන්තරා කොටස ඉගෙන ගමු. රෝගලීල දක්වලා ප්‍රයෝගෙන්
රෝගලීන දකුඹලා ප්‍රයෝගෙන් ඉතින් දැන් තනුව පුළුවන් නේද ගායනා කරන්න? ඔන්න එතකොට අපි අද දවසේදී නූර්ති ගීත 3ක් ඉගෙන ගත්තා. අමතක කරන්න එපා වාර 3ට නිර්දේශිත ගීත 3ම තමයි මම මේ වීඩියෝ එකේ ඔයාලට එකවර ලබා දෙන්නේ. ඉතින් එතකොට පළවෙනි වාරට ඔයාලා පාඩම් කරන්න ඕනේ මොන ගීතයේද? රාමායනේ නූර්තියේ අඹදබන අරන් ගීතය. දෙවෙනි වාරයට පාඩම් කරන්න ඕනේ ශ්‍රී වික්‍රම නූර්තියේ දන්නවං ගීතය. තුන්වෙනි වාරයට පාඩම් කරන්න ඕනේ විදුර නූර්තියේ ධම්මෙසි වස්සන ගීතය. හැබැයි තුන්වෙනි වාර කියන්නේ පළවෙනි වාර දෙවෙනි වාර තුන්වෙනි වාර කියන වාර තුනේම ඉගෙනගත්ත පාඩම් වලින් ප්‍රශ්න අහන විභාගයක්නේ. ඒ නිසා පළවෙනි වාරට එක ගීතයක් ප්‍රමාණවත් වුණාට 7 වසර අන්තිම වාරට යනකොට නම් මේ ගීත තුනම හොඳින් මතකයේ තියෙන්න ඕනේ. ඉතින් අද පාඩමට අදාළ සටහන මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ඔයාලට ලින්ක් එකක් විදියට දාන්නම්. ඔයාලට ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ පාඩමට අදාළ මේ ගීතවල PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති නම් print out එකක් අරන් 7 වසර සටහන් ටික පිළිවෙලකට හදාගන්න පොතක් විදිහට. ඉතින් මං හිතනවා අද දවසේ මේ ඉගෙනගත්ත නූර්ති ගීත තුන ඔයාලට දැන් හොඳින් මතකයේ ඇති කියලා. මේ ඉගෙනගත්ත පාඩමේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම ඔයාලට ඊළඟට ඕන පාඩම මොකක්ද කියලාත් මම කැමති අදහසක් දැනගන්න. ඉතින් ඒ ගැනත් කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අද දවසේ මේ සංගීත පාඩම අවසන් කරන්නයි මම සුබදනම් වෙන්නේ. ආයෙත් අලුත් පාඩමකින් නැවත මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම අයබෝවන්.